හරි මේ ජෙමිනි වීඩියෝ එක හදන එක මේ දෙවෙනි කෝස් එකේ දෙවෙනි වීඩියෝ එක එපිසෝඩ් එකේ දෙවෙනි එක හරිද මම කලින් නැවැත්තුවේ කලින් නැවැත්තුවේ මෙතන අපි ආහාර chat එකක් ගමු හරි මේ chat එකක් ගත්තන් පස්සේ මෙතන මේ අවසාන කතා කරේ add to notebook කියන කොටස ඊට පස්සේ මෙතන ඔයාලට ඕන chat එක එතනින් delete කරගන්න පුළුවන් මෙතන delete මන් දෙනවා විදිහට ඊට පස්සේ අපිට කලින් කතා කරපු විදිහට මෙතන new chat එක ගිහලා new chat එකක් ගන්න පුළුවන් ඊට අමතරව දැන් මෙතන ඉන්ටර්ෆේස් එකේදී මේ මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරන් පස්සේ මෙතන අප්ලෝඩ් ෆයිල් කියන එක දුන්නාන් පස්සේ මෙතන මම පෙන්නන්නේ ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොම අපි ෆයිල් එකෙන් මම දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම් මම නැත්නම් මෙතන වීඩියෝ එකක් හරි තමන්ට කැමති ෆයිල් එක තියලා මෙතන අප්ලෝඩ් කරගන්නවා. ඊට අමතරව මෙතන add from drive කියලා ක්ලික් කරමු. ඒ ක්ලික් කරන් පස්සේ ඔයාලට මේකේ drive එක කනෙක්ට් කරලා තියෙනවා නම් drive එකෙන් කෙලින්ම මේ මෙතන ෆයිල් එකක් ඉම්පෝට් කරගන්න පුළුවන්. මෙතන මේ විදිහට ක්ලික් කරලා. ගිහලා insert කියන එක දුන්නාන් පස්සේ මෙතන ෆයිල් එක ඉම්පෝට් වෙනවා. ඊට අමතරව මෙතන more upload කියන තැනට ගියන් පස්සේ මෙතන Google Photos වල තියෙන දේවල් මේ ගියන් පස්සේ ෆොටෝ වල Google Photos වල තියෙන access මෙතන ගන්නවා. මේ ඒක select කරලා මෙතන දීලා insert දුන්නොත් ඒත් import වෙනවා. නැත්තම් ඔයාගේ clipboard එකට access තියෙනවා නම් Windows දන V අකුර click කරන් පස්සේ ඔයාගේ emoji sorry clipboard එකේ මේ access කරනවා ඊට පස්සේ මෙතන picture එකක් තිබ්බත් ඒ picture එක උනත් මෙතන import කරගන්න පුළුවන්. දැන් මේ text එකක් තියෙනවා. text එක ඔය විදිහට මේව කරගන්න පුළුවන්. හරි. control set කරලා පුවහම back වෙනවා. ඊට පස්සේ මෙතන create image තියෙනවා. ඊට පස්සේ create video තියෙනවා. ඒ දෙක මම කතා කරන්නම් තඩික්. ඊට පස්සේ more tools එකෙන් ගියන් පස්සේ එතන තියෙනවා create music කියලා. ඒවා එක ගැන එකින් එක කතා කරනවා. ඊට පස්සේ canvas එක. canvas එක වෙන්නේ canvas එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට ඕන නම් මෙතන අපි හිතමු අපි මොන හරි දෙයකට tool එකක් හදාගන්න ඕන කියලා. ඒ tool එක හදාගන්න මෙතන දීලා. මම ඒකේ හදපු දේවල් තියෙනවා ඉස්සරහට මම පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන more tool වල තව තියෙනවා guide learning කියලා එකක් තියෙනවා. ඊට පස්සේ personal intelligence. මේ personal intelligence labs කියන්නේ මේක ටික් එක දාලා කියන්නේ ඔයාගේ ඔයා දැන් chat වලින් දාපුවම පස්සේ ඔයාගේ තියෙන chat කරපු දේවල්ත් එක්ක ඔයාගේ memory එකක් හැදෙනවා මෙතෙන්ද. මේ memory එක තමයි මෙතනදී මේ personal intelligence කියන ටික එක දාන් පස්සේ save කරගන්න. ඒ save කරගත්ත දේවල් අර පස්සේ කාලෙක ඇවිල්ලා අහන්න පුළුවන්. හරිද? ඒවා දේවල් ඊට පස්සේ මෙතනින් මොඩල් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන තියෙනවා දැනට latest තියෙනවා 3.5 flash light එක ඊට පස්සේ 3. flash එක ඊට පස්සේ 3.1 pro එක ඊට පස්සේ යටින් ගියන් පස්සේ තියෙනවා standard thinking කියන complex problem solving slowing කරන්න තමයි මේක තියෙන්නේ. දැන් ටික එක දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා use microphone කියන එක දුන්නාන් පස්සේ ආර voice access වලින් දැන් අපි chat එකක් දාලානේ අහන්නේ. Gemini Spark latest update කියලා තියෙනවා. ඉතින් මේක මම දාලා send කරන් පස්සේ chat එකක් දාලා ගන්න. ඔය විදිහට chat කරන්න පුළුවන් එතනදී. අපි ඔතනින් දාලා දෙපුවා එන result එකයි දැන් voice command එකකින් එන විදිහ මෙහෙම අපි ටෙස්ට් කරමු මේ වෙලාවට. වෙබ් වලින් සර්ච් කළා තමයි මේවා දෙන්නේ අලුතෙන් අප්ඩේට් ටික. ඔය විදිහට එනවා මම මෙතනදී මේක කට් කරගන්න ඕන නැති හින්දා. voice command එකෙන් වෙන විදිහක වෙන්නම් මෙතනදී use microphone කියන එක ක්ලික් කරලා අපි කතා කරමු. give me a Gemini Spark update. ඊට පස්සේ මේ විදිහට send කරන්න කිව්වා. ඊට පස්සේ මම මේකෙන්
Gemini Spark අප්ඩේට් කියලා තමයි මෙතන පෙන්නන්නේ. මේ මෙතන. හරි. ඒ විදිහට එයා ඇනලයිස් කරලා ආන්සර් එක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සයිඩ් බාර් එක. හරි. සයිඩ් බාර් එකට ගියන් පස්සේ මෙතන තියෙනවා මේ chats. ඊට පස්සේ Gemini Spark beta කියන එකට අපිට access තියෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ Spark එක ගැන වෙනම කතා කරමු. දැන් මේ chat වලට ගියන් පස්සේ මෙතන තියෙනවා new chat search chat කියලා. හරි. search chat එකට ගියන් පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මේ දැන් මෙතන අපි කලින් කරපු chat ඔක්කොම ටික තියෙනවා මෙතන. search chat එකේ ගිහිල්ලා ඔයාලට මොකක් හරි chat එක කලින් previous පොඩි memory එකක් තියෙනවා. මෙතන search bar එකේ type කරන්න තියෙනවා. දැන් බලමු මෙතන self hosting කියලා එකක් තියෙනවා. ඉතින් ඒක මම search කරනවා මෙතන. self hosting. ඒ මේක උඩටම හොයලා දෙනවා මෙතන. ඊට පස්සේ මේවා ක්ලික් කරන් පස්සේ ඒ chat එකට යන්න පුළුවන්. බේසික්ම දේවල් කතා කරන මේ වෙලාවේ. ඊට පස්සේ තියෙනවා search chat එක ඒ විදිහටද. ඊට පස්සේ ආවන් පස්සේ image generation තියෙනවා. හරි. image generation වලදී ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය මම පස්සේ කතා කරනකම් මෙතන බේසික් දේවල් කතා කරමු. මෙතනදී create cartoon character කියලා මම ගහනවා. ඊට පස්සේ මෙතන මොඩල් එක කැමති නම් තෝරලා මොන එකේදී මම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේක normal send කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන preset එකත් තෝරලා send කරන්නත් පුළුවන්. මේ විදිහට generate කරනවා. ඒකම ඔයාලට පුළුවන් effect වලට දාලා effect එක select කරලා දැන් හිතමු මේ cartoon character එක මොන විදිහටද ඕනේ කියලා අපි හිතමු මේක anime type ඕනේ කියලා. මේ විදිහට දුන්නාන් පස්සේ generate වෙනවා ඒ විදිහට. හරි බලන්න. ඊට පස්සේ වීඩියෝ මේක generate වෙද්දී අපි වීඩියෝස් ගන්නවා. වීඩියෝ එකකට මම ඒක මොකද select කරන්නේ නැතුව මෙතන දීලා වීඩියෝ දාලා මෙතන landscape portrait කියලා select කරනවා. ඊට පස්සේ කැමති නම් මෙතන reference image එකක් add කරගන්න පුළුවන් තමන්ගේ තියෙන මේකේ මම මේ වෙලාව add කරන්නේ. මෙතනදී මම landscape කියන එක තියලා send කරනවා. ඊට පස්සේ වීඩියෝ එක generate වෙනවා බලා ගන්න පුළුවන්. කලින් හදපු එකේ ඉතින් කලින් හදපු වීඩියෝ එක මේ විදිහටම පොඩි prompt එකක් දීලා මේ comic book එකක් විදිහට හදපු එක විදිය එකක් තමයි මේ තියෙන්නේ. මේක දැන් අපි play කරලා බලමු මොන විදිහට තියෙන්නේ. ඔයා දැන් prompt එක අනුව තමයි මේක generate වෙන්නේ. මෙතනදී මේ ඔයාලට කලා ගන්න පුළුවන් මෙතනදී Gemini watermark එක ඇදලා තියෙනවා. හැබැයි දැන් අලුතෙන් ආපු අප්ඩේට් එකත් අනුව මෙතන watermark එකක් වදින්නේ නැහැ. ඊට අමතරව මෙතන දැන් අපි කලින් වීඩියෝ එක create කරගත්ත වීඩියෝ එක මෙතන තියෙනවා. play කරලා බලන්න. First, we start with a simple circle. මේකේ කැරක්ටර් එක හදන විදිය තමයි වෙන්නලා තියෙන්නේ. තප්පර 10ක වීඩියෝ ඩියුරේෂන් එකක් තියෙනවා. ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව කලින් මම ෆොටෝ එකක් ජෙනරේට් කරන්න දුන්නා. කලින් එකයි මේකයි සේම්. මොකද මේ ඇනිමේ ටයිප් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ආවට මේකේ එතන තියෙන වීඩියෝ එක කතා කරා. ඊට පස්සේ ලයිබ්‍රරි කියලා තියෙනවා. ලයිබ්‍රරි එකේ තියෙන දැනටම අපි දැනට මේක චෙක් කරලා සහ ජෙනරේට් කරපු වීඩියෝ ඉමේජ් හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා. මේ කලින් කරපු ප්‍රොජෙක්ට් බලා ගන්න ඕන නම් මෙතෙන් යන්න පුළුවන් ලයිබ්‍රරි එකට. සාමාන්‍ය ලයිබ්‍රරි එකේ තියෙන දේවල් තමයි. මේ මෙතන තියෙන්නේ මම වීඩියෝ එක පෙන්වන්නම්. මේ තියෙන්නේ මම
කලින් හදාගත්ත වීඩියෝ ටික. තමන්ගේ ෆේස් එක දාලා හදාගන්න පුළුවන්. I can't believe I'm here. ඒ වගේ තව රෙෆරන්ස් ටික මම පෙන්නන්න. අඩුපු දේවල් ටික. මේ තියෙන්නේ මම හදාගත්ත මෙතනදී YouTube thumbnail. ඒ එක එක දේවල් කරන විදිහ මම කියලා දෙනවා. ඊට පස්සේ මෙතන තව තියෙනවා ජෙම් එක. ජෙමිනි ජෙම් හදාගන්න. ඒ කියන්නේ අපි ජෙමිනි ජෙම් එක කියන්නේ අපි හැමදාම කරන දෙයක්. හැමදාම එකම හැම වෙලාවෙම prompt එකක් කරගෙන ඉන්න බෑනේ. ඒකට අපි කරන්නේ ඒකට tool එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ එක prompt එකක් දීලා ඒ විදිහෙන් දැන් අපි thumbnail එක හදන එකක් ගත්තොත් මේ හදාගන්න thumbnail එක හැමදාම prompt කරගෙන ඉන්න බැරි හින්දා title එකක් විතරක් දීපු ගමන් generate වෙන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. මේ ෆොටෝ හදන්න පුළුවන් tool එක. ඒ විදිහට හදාගත්ත tools තමයි මේ තියෙන්නේ. මේ කරන විදිහ දැනගන්න channel එකත් එක්ක ඉස්සරහට දිගටම කියන්න මම එකින් එක විස්තර ගෙනත් දෙන්න. මේ කරේ දෙවෙනි එපිසෝඩ් එක. හරිද? මේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ prompting ගැන. prompt එකක් හදාගන්නේ කොහොමද? prompt එක ගොඩක් අය කියන කතා තියෙනවා. prompt එකක් හදාගන්න වෙන අමාරු වැඩක්. prompt එකක් කියන්නේ හරි දෙයක් නෙවෙයි. පොඩි ඉක්මනට හදාගත්ත හැකි. මේ බේසික් ඉඳලා ඇඩ්වාන්ස් prompt එකක් හදාගන්න prompt හදන විදිය කියන්නේ normal prompt එකක්, JSON prompt එකක්, timeline prompting ඒ වගේ හැම එකක්ම කතා කරනවා. තුන්වෙනි වීඩියෝ එකේ prompting වීඩියෝ එකක්. ඒක prompt එක ගැන කතා කරන වීඩියෝ එකක් එකතු වෙන මම මේකේ කාඩ් වලත් දාලා තියෙනවා උඩින් වීඩියෝ එකේ link එක. මේක හොඳයි නම් ස්ටාර්ට් අපි වීඩියෝ එක කරන් යමු කමෙන්ට් එකක් දාගෙන යමු. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.